දැන් අර පුතාලට වඩා තාත්තා හෝ අප්පච්චි ගැන දුවලට තියෙන මතකයේ සහ මානසික තත්ත්වයේ මනෝවිද්‍යාත්මක තත්ත්වය වෙනස්. එහෙනම් අමන්දි තමයි මේකට කට උත්තර සභයට ඇවිල්ලා තියෙන්නේ. ඔබත් කියන්නේ සායතනයේම සේවය කරන කෙනෙක්. يعني ඔයාගේ පළවෙනි ආරක්ෂකයා, පළවෙනි මිතුරා, පළවෙනි වීරයා තාත්තද? ඔයාගේ ගම් පළාත් කොහෙද? මම කුරුණෑගල. කුරුණෑගල. අප්පච්චිද තාත්තද? තාත්තා. තාත්තා දැන් මේ අපේ දුවලගේ දැන් මට දුවේකුයි පුතුකුයි දෙන්නෙක් ඉන්නේ ඉඳන් මේ වැඩසටහන හරි ලේසි. මේ වයසෙම. ඒ නිසා මොකද මම්මගේ අප්පච්චිත් එක්ක තිබ්බ සම්බන්ධ ගැටණයි දැන් මගේ පුතා මාත් එක්ක තියෙන සම්බන්ධ ගැටණයි. මගේ දුව මාත් එක්ක තියෙන ආදර කාරණායි මේගොල්ලන්ට ගැලපෙනවා. ඇත්තම කියනොත් සමහර මේ දුවලා තමන් කවදාද හොයාගෙන ස්වාමි පුරුෂයත් තුලත් තාත්තා කෙරේ අප්පච්චි කෙරේ ලක්ෂණ බලාපොරොත්තු වෙනවා. එහෙම එකක් තියෙනවද? මම මගේ දුවකින් අහපුවාම නා ඕක කිව්වා. ඒක ඇත්ත. අප්පච්චි වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බෙනවා හොඳයි කියලා. මොකද අපිට ඉස්සලාම තාත්තගේ ආදරේනේ ඉස්සලාම දැනෙන්නේ. එතකොට දැන් අම්මට දෙන ආදරේ, එතකොට අපිට දැනෙන, ඒ කියන්නේ අපිට දෙන ආදරේ ඒවත් එක්ක මමත් හිතනවා මගේ අනාගත සහකරුවත් මගේ තාත්තා වගේ වුණා නම් මගේ ජීවිතේත් වටිනවා කියලා. වාට ඉස්සලාම හම්බෙච්ච තෑග්ගක්. ලැප්ටොප් එකක් තමයි ඉස්සලාම හම්බුනේ. අර ලොකුයි. වාට හිතෙන්නේ කවදාද කොයි කාලෙද තාත්තා වාට ගොඩක් ආදරේ කරන්නේ නැත්තේ? වාට තාත්තා කෙරේ ආදරෙත් ඒ වගේ ඇති වෙන්නේ නැත්තේ. මට පොඩි කාලේ වගේම දැනුත් ආදරේ දැනෙනවා. එහෙම අර පොඩි කාලේ ලොකු يعني ලොකු වුණාමයි කියලා වෙනසක් නැහැ. ඔයා තාත්තට ආදරේ කියලා ඇති වුණා. මම ගිය අවුරුද්ද මම කිව්වා ඒ ඇවිල්ලා මම තාත්තට ෆෝන් එකක් අරන් දුන්නා. මගේ පඩියෙන් මම ෆෝන් එකක් අරන් දුන්නා. දෙන්නාම තාත්තා ඇහුවේ ඇයි මේ වගේ දෙයක් අරන් දෙන්නේ කියලා. මොකද දැන් තාත්තා අපිට කොච්චර දේවල් දීලා තියනවද? තාත්තා නිකමට ඉන්නකොට ෆෝන් එක චුට්ටක් බලන්න මම තාත්තට දුන්නාම තාත්තට මං කිව්වා තාත්තා මං තාත්තට ආදරේ නිසායි මම මෙහෙම දෙන්නේ කියලා. දැන් තාත්තා ගොඩක් සතුටු වුණා. ෆාදර්ස් ඩේ එකේදී තාත්තට ආදරේ කියන්න හම්බුනොත් කොහොමද? කියලා බලන්න. තාත්තා මේ මෙදිරිට අපි දැන් මෙතනින් ගෙන්නොත් එහෙම. තාත්තා දැන් එවිදන් ආවොත් මොකද කරන්නේ? ඒ වුණොත් ඉතින් බදා ගන්නවා. ඔව් අපිට ඒ වැඩේ කරන්න බැරි වුණා. ඔයාගේ ෆෝන් එකෙන් තාත්තට කෝල් එකක් ගමුද? හෙලෝ තාත්තේ මොකද කරන්නේ? මොකද කරන්නේ? මම මේ බත් කනවානේ. මං තාත්තට ගොඩක් ආදරෙයි. එහෙමද? තාත්තට ගොඩක් ආදරෙයි. තාත්තේ නම් මං තියන්න. බය. උසන්නයි. ඔය දුවෙක් තාත්තට තියෙන බැඳීම සහ ඒ ලෙන්ගතුකමේ වටිනාකම් අපි කතා කරේ. අමන්දිගේ තාත්තා ගැන මොනවාරි තව කියන්න තියෙනවද තාත්තා ගැන? තාත්තා ගැන කියන්න තියෙනවා. කියන්න. ගොඩක් දේවල් කියන්න තියෙනවා. කියන්න. ඇත්තටම මගේ ලෝකේ මගේ වීරයා තාත්තා. ඇත්තටම තාත්තගෙන් එහා මට එහෙම වෙන ආදරයක් දැනෙන්නේ නැහැ. කියන්නේ දැන් අවුරුදු 23යිනේ. 23. වෙන ආදරයක් තාම දැනෙන්නේ නැහැ. ඒ වගේ ආදරයක් හොයනවා. මොන අවස්ථාවද කියලා වචන කරගන්න බෑ තාත්තා ගැන දුවලට. අමන්දි බොහොම ස්තුතියි. ආදරණීය පියවරු ගැන PNS රස මතක. තාත්තේ මං ඔයාට ආදරෙයි.